කොහොමද කට්ටියට වෙල්කම් බැක් ටු රේකා YouTube channel. අද මම ඔයාලට ගෙනාවේ කොහොමද watermelon milkshake එකක් පහසුවෙන් ගෙදරදීම හදාගන්න කියලා. ඉතින් අපි බලමු කොහොමද මේක හදාගන්න කියලා. ඉතින් කොමඩු කියලා කියන්නේ ඔයාගෙත් මගෙත් ආසම පළතුරක්නේ. ඉතින් අපි දැන් කොහොමද මේක හදන්න කියලා බලන්න. මුලින්ම ඔයා කරන්න ඕනේ ඔයා ගත්ත කොමඩු ගෙඩිය පුංචි කෑලි කෑලි වලට කපා ගන්න එක. දැන් ඔයා කපාගත්ත කොමඩු කෑලි ටික බ්ලෙන්ඩර් එකකට දාගන්න ඕනේ. ඊට පස්සේ අපිට පුළුවන් fresh milk gram 250ක් විතර මේකට එකතු කරගන්න. ඒ වගේම තමයි සීනි මේස හැඳි එකකුත් එකතු කරගන්න ඕනේ. දැන් කාට හරි ප්‍රශ්නයක් ඇතේනේ fresh milk අපි ගාවේ නැහැ. දැන් අපිට මේක හදන්න වෙන්නේ නැද්ද කියලා. නෑ බය වෙන්න එපා. ඔයාට හදන්න පුළුවන්. ඔයාලා ගෙදර පිටිකිරි තියෙනවනේ පිටිකිරි යොදා ගන්න පුළුවන්. හැබැයි ඉතින් රත් කරලා තමයි මේක ගන්න ඕනේ. ඒ වගේම තමයි ඔයාට තවත් මේක රසවත් කරගන්න නම් අයිස්ක්‍රීම් යොදා ගන්නත් පුළුවන්. ඉතින් normal watermelon juice එකක් බොනවට වඩා ඔයාට fresh milk දාලා ලස්සන watermelon milkshake එකක් හදාගෙන බොනකොට මේකේ රස තවත් වැඩි. ඉතින් මේ තියන්නේ අපි හදාගත්ත රස කොමඩු milkshake එක. හරිම රස පාටයි නේද? දැන් ඉතින් ඔයාලටත් පුළුවන් මේ විදිහට milkshake එකක් හදාගන්න. try කරේ නැත්නම් තාමත් try කරලා බලන්න පුළුවන්. ඔන්න ඉතින් ඔයත් මේ විදිහට milkshake එකක් හදලා අපිට ලස්සන comment එකක් දාගෙන යන්න. ඉතින් අමතක කරන්න එපා subscribe කරලා නැත්නම් අපිව subscribe කරන්න, like කරන්න, share කරන්න, comment කරන්න. ඉතින් තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙන්න බලාපොරොත්තු වෙයි. අදට ගිහින් යන්නම්. bye bye.